විශේෂයෙන්ම මේ පහුගිය දවසක අපි අන්තර්ජාලයට නිකුත් කරා මේ අපේ ඉන්ද්‍රාණි මහත්මිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක්. මෙතන ඉන්නේ තුමියගේ දයාබර ස්වාමි පුරුෂයා අපේ ගාමිණී මහත්මයා. අපේ ගාමිණී මහත්මයාට අපේ දැන් අර බිරිඳගේ සුවපත් වීම ගැන ඔබතුමාගේ හොඳයි ගම්ලාන්සේ අනතුරින් තමයි මේ සියලු දේම වැඩ ටික කරගත්තේ. මේ ලක්ෂ ගානක බෙහෙත් දීලා තියෙනවා. ඒක බෙහෙත් දීවට පස්සේ මේ සම්මානසේගේ ආරාධනෙන් අනුක ඇවිල්ලා මෙයාගේ ලෙඩේ සුව වුණා. ලෙඩේ සුව වුණාට පස්සේ තමයි මම සම්මානසේ ඇත්තටම මේක වැටුණක ලොකු අපිට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ ගොඩාක් හොඳයි. ජීවිතේ දැන් සතුටින් කාලය ගත කරගෙන යනවා. ඒ කියන්නේ ඔබතුමාලට තිබුණු ප්‍රශ්න සහ මේ වෙනකොට විසඳිච්ච ප්‍රශ්න මොනවද කියලා අහුවා. ගොඩාක් ප්‍රශ්න තිබ්බේව දැන් විසඳලා තියෙනවා. දැන් යන්න ප්‍රශ්න ගොඩාක් තිබ්බේ. දැන් ඒ තරම් හොඳයි. හරි ඔබතුමියට මොකද්ද කියන්න තියෙන්නේ දැන් අපි අවසාන වශයෙන්? බුද්ධාය හරිමාසය තුළු සියලුම දෙනාගෙන් මම ඉල්ලනවා ඇත්තෙන්ම කිව්වොත් මම ගොඩාක් ලෙඩින් හිටපු කෙනෙක්. මගේ ලෙඩේ කිව්වොත් හතියත් ඇදුමත් අතරේ හිටියේ. මං කීනික් පවා ගියා. මට අවුරුදු 16ක් වගේ මම බෙහෙත් කරා. නමුත් මට ඒවෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ. මුදල් වලින් බැලුවොත් ලක්ෂ 20කට වඩා වියදම් වුණත් අඩු සතියට බෙහෙත් වලට. ඉතින් ඇත්තම කිව්වොත් දැන් මගේ ස්වාම පුරුෂයාත් මමත් ස්වාම පුරුෂයා ගොඩාක් සතුටු වෙනවා මගේ ලෙඩේ හොඳ වුණේ එක ගැන. මොකද මට ඒ ලෙඩෙත් එක්කම තිබුණේ පීඩා සියල්ල මගේ මනසෙන් අයින් වුණා. ඇස්පිල්ලම් ගසමින් මම ඒ සිහියෙන් ඉන්නවා ස්වාමීන් වහන්සේ අපේ ආර්යයන් වහන්සේ කියපු විදිහටම. මට ඇත්තටම ගොඩාක් සතුටුයි මගේ ලෙඩේ සල්ලි වලට සුව කරන්න බැරි වුණු ලෙඩේ බුදු විශ්වාසයෙන් ඒ සද්ධාවෙන් ඉදිරියට මම ඒ ස්වාමීන් වහන්සේගේ ආර්යයන් වහන්සේගේ දුන්නු උපදෙස් අනුව මම ඉදිරියට ගියා. ඒ විදිහටම බලාපොරොත්තුවක් ඉස්සරහට තියාගෙන එකම බලාපොරොත්තුව තමයි බුදුන් ඉදිරියෙන් යන්නේ කියන එක. ඉතින් සල්ලි වලට හොඳ කරන්න බැරි දෙයක් 7-5ක් වියදම් නොකර බුදුන් විශ්වාසයෙන් මගේ ලෙඩේ සුවටම සුව වුණා කියන එක මට ගොඩාක් විශ්වාසයෙන් 400ක් මට 100ට 400ක් විශ්වාසයෙන් මම ඒ ගැන කියනවා කිසිම මේකක්. ඉතින් මම ඉතුරු කට්ටියටත් කියනවා අපේ ඉතුරු ලෙඩ වෙලා ඉන්නේ මං වගේ අසරණ වෙලා වෙද මහතුන්ට රැවටිලා දොස්තරලා කියන ඒ මෙඩිකල් ගාරක මේ ගන්න මේ ලේ චෙක් කරන්න මේ දේ කරන්න කියලා සල්ලි වියදම් කරන්න එපා. මම සියලුම දෙනාට ආරාධනා කරනවා. මම ඒ මාර්ගයේ ගිය කෙනෙක් නිසා මම දන්නවා මුදල් අපි උරුසපයන්නේ කොහොමද කියලා අපි දාඩිය මහන්සියෙන් හොයන්නේ. නමුත් අපි ආර්යයන් වහන්සේ මහායායේ උතුරේ ඉන්නේ. දුර පාරාතෙන් එන කෙනෙකුට නම් පාපින් ඇඩ්‍රස් එක දෙන්නම් පාර හරියට කියන්න. ඔයගොල්ලෝ එහෙම ඇවිල්ලා හසලකට එන්න. හසලකට ඇවිල්ලා උඩ පාරේ බස් එක තියෙනවා. ඕන කෙනෙක්ගෙන් අහන්න උඩ පාරේ බස් එක කොතනද තියෙන්නේ කියලා ටවුන් එකෙන් ඒගොල්ලෝ කියනවා. ඒ ඇවිල්ලා කෙලින්ම කියන්නේ මහායායේ වීවින් හන්දිය බස්සන්න කියලා. එතනින් ඇවිල්ලා අහන්න එතනම කඩයක් තියෙනවා. ඒ කඩෙන් අහන්න මේ ස්වාමින් වහන්සේ ආර්යයන් වහන්සේ ඉන්නේ කොහෙද කියලා. එතකොට ඒගොල්ලෝ කියයි කුඩුගලට යන්න කියලා. මගේ ගෙට උඩ පැත්තෙන් තමයි ආර්යයන් වහන්සේ ඉන්නේ. ඇත්තටම එතෙන්ද එන කෙනාට බුදුන් දහමේ සද්ධාවෙන් යන්නත් නිවන් මාර්ගයේ යන්නත් හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් එකම විසඳුම තමයි බුදුන් විශ්වාස කරලා ඒ ගමනේ යන්නේක විතරයි කියන එක මම හැම සහෝදර සහෝදරියකටම මම සතුටෙන් සද්ධාවෙන් මම ඒක කියන්න කැමතියි. හොඳයි. අපේ ගාමිණී මහත්මයාට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද? මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? මට ඇත්තටම ගොඩාක් සතුටු කියන්නේ මොකද මගේ එයා බේර ගන්න හරි උත්සාහ කරා. හරියටම තමයි මම ඒවා හිතන්න බැරි දෙයක් මට මෙතන මේවා උනේ. ඒ කියන්නේ ගොඩාක්ම මෙයාගේ මම හදවතින්ම කියනවා මෙයාගේ ලෙඩේ සුවයි කියලා. මොකද මේ තරම් විශ්වාසයි. ඒ කියන්නේ මම දැනගත්ත මෙයාට උදේ හවා කොච්චරවත් අර සිද්ධාර්ථ මේ සිද්ධාර්ථ කරලා තමයි කොච්චරක් කිසි. ඉතින් ඒ තරම් මම මහන්සි මෙයා ගැන වැඩකට ගියත් ඉතින් මෙයා ගැන කල්පනා තමයි ඉන්නේ. මොකද එයාගේ ලෙඩේ ගැන දැන් බය නැහැ කියන්නේ 100 200 කියන 400ම හොඳයි. හොඳයි කියන්නේ ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඔබ වහන්සේ හිත මෙතෙන්ට පැමිණෙන නිසා තමයි ඒ දේවල් උනේ. හොඳයි. විශේෂයෙන්ම මේ අපේ ගාමිණී මහත්මයා ඒ වගේම ඉන්ද්‍රාණි මහත්මිය
ඇත්තටම මේ අය තවම බුදුවරු පිළිබඳව ඒ අයට ඇහිච්ච දැකපු දේවල් අරුණකොට මේ සැබෑම තත්වයක් තාම ඒ අය බුදුවරු කවුද කියලා දැනුවත් නැහැ. ඉතින් ඒක නිසා මතු මෛත්‍රී බුදුවන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව එදිරි කාලයේදී අපි මෙතුමියලා මේ අපේ මහත්තුරු මෙවැනි තව පිරිස් හරහා අපි බලාපොරොත්තු වෙන සමස්ත ලෝකයාම දැනුවත් කරන්න ඇත්ත වශයෙන්ම මේ අයට නිවන් මඟ සහ යාළගේ සම්මත ජීවිත යාළගේ නිදුක් නිරෝගී භාවය සියලු දේ ලබන්න ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ මතු මෛත්‍රී බුදුවන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ කියන බව සමස්ත ලෝකයාට දැනුවත් කරන්නේ රටේ යන වැරදි මතයක් තියෙන නිසාමයි. ඒක නිසා වුණේ එහෙමනම් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙනතුරු සියලු දෙනාටම අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා මෙවැනි ආකාරයට තම තමන්ගේ ජීවිතත් සාර්ථක කරගන්න කියලා.